කුරුම්බෝලින් පනකොට හදන විදිය මේක වැඩි සෙල්ලන්න සීනි කුරුම්බයි little bit gelatin දාලා සෙට් කරගෙන මම ඔයාලට කුරුම්බ පනකොට එක හදන විදිය පෙන්නනවා. thank you. කුරුම්බයි fresh milk සීනි දාලා හොඳට මේක blend කරලා මේකට මම gelatin ටික ඇඩ් කරගන්න. මේක ඉන්නේ gelatin. පැහැදිලිද? gelatin ටික ඇඩ් කරලා මම ඔයාලට පෙන්නන කොහොමද පනකොට එක හදන්නේ කියලා. දැන් පුතේ පනකොට එක මාර විදිහට සෙට් වෙලා තින්නේ. මොකද්ද? කුරුම්බ පනකොට. දැක්කනේ? මේම දීලා අපිට මේ පොල් කැල්ල දාලා මේ විදිහට මේව ගානිෂ් කරලා අන්න කුරුම්බ පනකොට අපිට පුළුවන් මේ හකුරු ටිකක් මේම තියලා ග්‍රේට් කරලා මින්ටි කොලක් දෙන්න දු. මින්ටි කොලක් කියන මෙලික හරිද? මෙන්න කුරුම්බ පනකොට කොල්ලනේ කට්ටියම චෙක් කරන්න. මේම තියලා හොඳේ. අපල නිකන් මේ මෙලක් ගෙවල්ලා හදන්න පුළුවන්. ෂෙෆ් ෆ්‍රෙන්ඩ් මේ චෙක් කරන්න කට්ටියම. මේ චෙක් කරන්න. යකෝ සුද්ධ ටොපියයි මිනෝ. තේරුණා? උන්ට සුද්ධ කිම්බොත් රටත් තරන් යයි. කන්න ෂෙෆ්. මොන්නේ මේ ඔච්චි බවත්තන මො බුඩ චෙප් කිස්සල බඩේ යන්නේ. එන්න කන්න චෙප්. කන්න. කට්ටියම චෙක් කරන්න පුතා එන්න. එන්න. කොහොමද? අත්තරම අවංකවම සුපිරියා. මේවා හදලා හැමෝටම රෙසිපි දීපන්. හංගන් ඉන්න එපා. අර ධර්ම දාහනේ දෙනවක හැම මිනිහටම උගන්නපල්ලා. එන්න. කො දරුවනේ? නිසල් එන්න. බුලත් දෙන්න ඕනේද? ඔය වැඩි දෙන්න. දෙන්න. බලන්න කුරුම්බ බැනකොට බුඩ කවනකොට ඊට පස්සේ මීඩියා එකේ කෙල්ලන්ට කවනවා කියලා. කයින්න. කො කන්න. කොච්චර රසද ඇඟ නිවෙන්නද කෑම ඔය.